ඕගොල්ලෝ ගන්න හැම ඩීසල් ලීටරයකටම රුපියල් 100ක් ආණ්ඩුව දෙනවා. ගන්න හැම පෙට්‍රල් ලීටරයකටම රුපියල් 20ක් ආණ්ඩුව දෙනවා. ඒක රේල් වල දුන්නා, මේ වලත් දෙනවා මේ මාසෙත්. ඒකට ජනතාවට ඒ චෝදනාව කරන්න බෑ අතරම. ජනතාවට අඩුවට දීලා තියෙනවා. ඒ හින්දා තමයි අපි කියන්නේ දැන් තෙල් සංස්ථාව යම් ප්‍රමාණයක් දරා ගන්නවා, ආණ්ඩුව යම් ප්‍රමාණයක් දරා ගන්නවා, ජනතාවටත් යම් ප්‍රමාණයක් දරා ගන්න කියලා තියෙනවා. පුළුවන් තරම් මේ භාවිතය අඩු කරොත්, අපේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා විතරක් පාවිච්චි කරොත් ඒක සියලු දෙනාගේම රටේ සියලුම ජනතාවගේ ආයෝජනයක්. එහෙම නැතුව අපි මේ සියලුම දේවල් ටික පුච්චලා දැම්මොත් මේ පුච්චන හැම ලීටරයක්ම හැම බිඳුවක්ම ඩොලර්. ඒ හින්දා තමයි අපි ආයතනයේ දිගින් දිගටම කරන්නේ. අපි දන්නේ යුද්ධ කොතනට යාවිද කියලා. මේක වැඩි කරොත් අපිට ආපහු මින් එහාට වැඩි කර ඉන්න ජනතාවට බරපතලවන්නත් බෑ. ඒ හින්දා අපි කියන්නේ මේ යුද්ධය සමනය වෙනකන් ජනතාවට ප්‍රවේශමෙන් පරිහරණය කරන්න. ඒක නිකන් තෙල් සංස්ථාවට කියනවට එහෙම එකක් නෙවෙයි. ආණ්ඩුවට තරහට ඕ ආණ්ඩුවට මේ ආදරයට කරන්න කියනවා නෙවෙයි. ඔබ වෙනුවෙන් ඒක කරන්න ඕනේ. මොකද හෙට අනිවාර්යයෙන්ම මේ පුච්චන ඩොලර් ප්‍රමාණය වැඩි වුණොත් ඩොලර් එකට හිට වුණොත් අපිට අනිවාර්යයෙන්ම ප්‍රතිවිපාක දරනු වෙන්න පුළුවන්. ඒ හින්දා තමයි අපි QR එක දාලා තියෙන්නේ. ඊට පස්සේ දැන් රජය තව ඉදිරියට දැනුවත් කරන්නේ. මේක අපි මේ ආණ්ඩුව මේක දරාගෙන ඉන්නවා මේත් බදු මුදල්. මේත් ඔබේ මුදල් මේ සබ්සිඩිස් කියලා දෙන්නේ. ඉතින් ඒ හින්දා තමයි අපි කියන්නේ ඒවා Tamange කියන හැඟීම වෙන්න ඕනේ. ඒක තමයි මේ කරන්නේ. අපි දිගටම කරලා මේක ජනතාව ඇතුළට ගෙනියන්න ඕනේ. ඒක මාධ්‍යායතන වලත් වගකීමක්. මේක ඔබේ අනාගත පරපුර වෙනුවෙන් අතරම කරන්න ඕන දැනුවත් කියලා.